සුබ දවසක් හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ සිහින පියස YouTube channel එකත් එක්ක. ඔයාලා හැමෝම සතුටින් ඇති කියලා හිතනවා. අපි අද ඔයාලට කියලා දෙන්නේ රොබෝ කෙනෙක් කොහොමද හදාගන්නේ කියලා පියවර 5කින්. හරි, එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. රොබෝ කෙනෙක් හදන පළවෙනි පියවර තමයි සැලසුම් කිරීම. මුලින්ම අපි රොබෝ වගේ ප්ලෑන් එකක් ඇඳලා එයා කරන වැඩ ගැන ඩිසයින් එකක් හදාගන්න ඕනේ. This is the initial step of designing a robot, creating a blueprint and then outlining its functionalities through design. මෙන්න මේ ප්ලෑන් එක ඇඳගත්තට පස්සේ අපේ රොබෝ නිර්මාණය කිරීම ආරම්භ වෙනවා. දෙවෙනි පියවර භෞතික ශරීරය නිර්මාණය කිරීම. Hardware assembly. භෞතික ශරීරය සහ අභ්‍යන්තරය මේ විදිහට නිර්මාණය කරලා තුන්වෙනි පියවරට යන්න පුළුවන් වෙනවා. අංක 3 මොළය සවිකිරීම සහ ඉලෙක්ට්‍රොනික පද්ධතිය සැකසීම. Electronics and controller. පාලක පද්ධතිය, පරිපච සම්බන්ධ කිරීම, බල සැපයුම කියන කාර්යයන් මේ කොටසේදී සම්පූර්ණ වෙනවා. 4 වෙනි පියවර රොබෝට අවශ්‍ය වැඩසටහන් ලිවීම. Programming. මේ පියවරේදී පරිගණක කේත හරහා රොබෝට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. 5 වෙනි සහ අන්තිම පියවර රොබෝ පරීක්ෂා කිරීම සහ දෝෂ නිවැරදි කිරීම. මෙහිදී ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම, අඩුපාඩු සැකසීම වැනි දේවල් සිද්ධ වෙනවා. ඔන්න ඔය විදිහට තමයි සම්පූර්ණ රොබෝ කෙනෙක් නිර්මාණය වෙන්නේ. ආස හිතෙනව නේද? වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා, කමෙන්ට් කරලා, නොදන්න අයට බලන්න ෂෙයා කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්. මෙවැනි වීඩියෝ එසැනින් නැරඹීමට සිහින පියස YouTube channel subscribe කරන්න. ශ්‍රීමාල් දර්ශනගේ නිර්මාණයක්.